ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මේ channel එක අලුතින් පටන් ගත්තේ RCBM official කියලා. මගේ first song එකක් මතන තියෙනවා One One song එක. අද මම කියලා දෙන්න යන්නේ Suno AI එකෙන් full song track එකක් හදන්නේ කොහොමද කියලා. හරි ඉතින් දැන් ඕගොල්ලෝ මුලින්ම Google එකට ගිහිල්ලා Suno AI කියලා search කරගන්න ඕන. Suno AI කියලා search කරගත්ත පස්සේ ඕගොල්ලන්ට මුලින්ම එන මේ link එකෙන් ඕගොල්ලෝ Suno AI එකට යන්න ඕන. Suno AI එකට මුලින්ම ගියාම ඕගොල්ලන්ට sign in වගේ තමයි එන්නේ. මම දැන් already sign in වෙලා ඉන්න හින්දා මට ඒ වගේ එකක් එන්නේ නැහැ. ඊට පස්සේ ඕගොල්ලෝ Google එකෙන් sign in වෙන්න ඕන. ඕගොල්ලෝ Suno එකට පළවෙනියට එනවා. හරි ඉතින් ඕගොල්ලෝ ඊට පස්සේ Suno එකට sign in වුණාට පස්සේ ඕගොල්ලන්ට එන්නේ මට එන වගේම ඉන්ටර්ෆේස් එකක්. ඕගොල්ලොන්ගේ නම පෙන්නලා ඔතන දැන් මගේ RCBA official 2 තියනවා වගේ ඕගොල්ලෝගේ නම පෙන්නලා එනවා. මෙතන තියනවා වෙන කට්ටිය හදපු සින්දු home එකේ අපිට අපේම එකක් හදාගන්න create tab එක open කරන්න ඕන. ඔතන home එකට අදින් තියෙන create button එක මේව කරාම අපිට create tab එක open වෙනවා. හරි ඉතින් ඕගොල්ලෝ create tab එකට ගියාට පස්සේ ඔය වගේ තමයි ඕගොල්ලෝ release mode එකේ ඉන්නේ. ඕගොල්ලෝ මුලින්ම යන හින්දා credits 50ක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට මේක free හදන්න පුළුවන්. ඒක සින්දුවකට credit 10යි යන්නේ. ඒකම සින්දුවෙන් track 4ක් හදලා දෙනවා. ඉතින් මගේ මෙතන එක සින්දුවක් හදලා තියෙන හින්දා credit 40යි මල් ළඟ තියෙන්නේ. ඉතින් මේකේ ඕගොල්ලෝ මුලින්ම ගියපු ගමන් ඔය වගේ simple කියන මේක එන්නේ. simple එකෙන් කරන්නේ song එක අපිට ඕන විදියට දාලා description එක දාලා ඒගොල්ලොම හදන එක. අපිට අපේම lyrics දාලා හදන්න ඕන නම් custom මෙතන lyrics කියන තැනට අපි හදාගත්ත lyrics හරි නැත්නම් දැන් මම lyrics හදන විදිය කියලා දෙනවනේ. අන්න ඒ විදියට lyrics හදලා හරි ඔතෙන්ට දාගන්න ඕන. ඕගොල්ලන්ට song track 4 හදලා එවන්නේ V4.5 එකනුයි V5 එකනුයි V5 එකෙන් නම් ඕගොල්ලෝ preview දෙන්නේ. preview එක නෙවෙයි ඕගොල්ලෝ full song එක ගන්න ඕන නම් V5 එකේ ඕගොල්ලෝ Suno AI upgrade කරන්න ඕන. ඊට වඩා ඕගොල්ලෝ ලේසියි V4.5 එකෙන් ඕගොල්ලෝගේ full song track එක හදාගන්න එක. හරි ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ Google එකේ new tab එකක් open කරගෙන Gemini එකට යන්න ඕන. මම Gemini ගන්න කියන්නේ සිංහල lyrics වල පද ගැලපීම චුට්ටක් හරි හොඳට තියෙන Gemini එකේ විතරයි. ChatGPT එකේ English වල lyrics ගැලපීම හොඳයි. ඉතින් ඕගොල්ලෝ Gemini එකට ගිහිල්ලා ඕගොල්ලෝගේ song එක ඕන විදිහට description කරන්න. ඕගොල්ලෝ ඔයා සිංහලෙන් ගැවුවත් ඉංග්‍රීසියෙන් ගැවුවත් lyrics ටික හරියට හදලා එවනවා. ඉතින් ඊට පස්සේ ඔය Gemini එකේ hello ඔයාගේ නම දාලා කියන ටික ඔය ටික ඔක්කොම load වෙනකම් පොඩ්ඩක් ඉවසගෙන ඉඳලා මේ විදිහට description කරන්න. ඒ කියන්නේ ඔයාගේ song එක මේක song කියලා හදලා ඊට පස්සේ මෙහෙම ගලපලා මට මෙයාට මේ විදිහට ඊට පස්සේ මේක hina යන්න ඕන. ඒ කියන්නේ මම උදාහරණයක් වශයෙන් කියන්නේ මේක energetic විදිහට එන්න ඕනේ. ඒවට prompt ඉල්ලලා ඔක්කොම type කරලා යවරන්නේ. සින්දුවක් ගැන ඒ කියන්නේ ගෑන් ළමෙක් සාමාන්‍යයෙන් නිතරම ෆෝන් එකේ ඉන්නවා. ඒකට එයාගේ අම්මා බයිනවා. ඒ වගේ මේවක් ඉල්ලලා තමයි මම දැන් Geminiට මේක හදලා යවන්නේ. කරන ගමන් මගේ සින්දුව කොයි විදිහටද ඕනේ කියලා මම Geminiට දාන විදිහ ඕගොල්ලන්ට කියන්න. මේ ඉංග්‍රීසියෙන් මම type කරන්නේ make a song using this topic. A girl always on her phone not doing any homework or studies because of that her mom always scold her. ඒක තේරුම ගත්තොත් මෙයා මෙහෙම මේ ගෑනලා මෙහෙම ෆෝන් එකේ ඉන්න හින්දා එයාගේ අම්මා හැමතිස්සෙම එයාට බයිනවා. එයා ගෙදර වැඩක්වත් පාඩම් වැඩක්වත් මට මේකට සින්දුවක් හදලා දෙන්න කියලා දාලා ඊට පස්සේ ඕගොල්ලෝ ටයිප් කරන්න ඕනේ මේකට prompt එක ඉල්ලලා. prompt එක ඉල්ලන්න විදිය කිව්වොත් එහෙම මෙහෙම ගන්න පුළුවන්. මම මේ ඉංග්‍රීසි වලින් කියන්නේ එතකොට ඔයගොල්ලෝ දාන්න පුළුවන් give me the prompt I want this song is funny. මම මේක joke comedy විදිහට තමයි මේ song එක හදන්න හිතන් ඉන්නේ. I want this song funny give prompt for Suno AI කියලා ඔයගොල්ලෝ type කරන්න. හරි ඉතින් ඊට පස්සේ ඔයා ඔක්කොම ওই විදිහට ටයිප් කරාට පස්සේ ඔයා මේ මැසේජ් එක Geminiට සෙන්ඩ් කරන්න. ඊට පස්සේ අපි බලමු Gemini එක රිසල්ට් එක කොහොමද කියලා. ඉතින් මෙතන Gemini අපිට දීලා තියෙන ඉංග්‍රීසි වලින් song එකේ lyrics ටික ඒ වගේම prompt එකක් දීලා තියෙනවා. prompt එකට ඔයගොල්ලෝ බය වෙන්න එපා. මෙතන style කියලා තියෙන. ඒ කියන්නේ දැන් ඔතන style කියලා තියෙනවා pop funk upbeat comedic
කියලා තින්ක් මික්ස් ඒ ටික අපිට අදාළම නෑ. අපිට ඕන පොප් ෆන්ක් අප්බීට් කොමඩි කියන ටික විතරයි. ඒ ටික තමයි අපි කොපි කරගන්න. ඉතින් මෙතන නම් ජෙමිනයි මට දීලා තියෙන්නේ සෝංග් එකේ ලිරික්ස් ටික ඉංග්‍රීසි වලින්. ඉතින් අපි හදන්නේ මෙතන සිංහල සෝංග් එකක් හින්දා මම ආපහු ජෙමිනයිට ටෙක්ස්ට් මැසේජ් එකක් ගහනවා convert this song to සිංහල කියලා. එහෙම ටෙක්ස්ට් මැසේජ් එකක් අපි ජෙමිනයිට යවුවට පස්සේ අපිට ලිරික්ස් ටික සිංහලෙන් හදලා එවනවා. මේ තියෙන දැන් ඒ සිංහල ලිරික්ස් ටික අපි දැන් ඉතින් මේ ලිරික්ස් ටික කොපි කරගෙන සුනෝ එකේ ලිරික්ස් බෝඩ් එකට පේස්ට් කරගන්න ඕන. ඉතින් මේ වගේ සූනෝ එකකින් සින්දුවක් හදද්දී ආකල කොඩි විනය තමයි මේ සූනෝ AI එක ස්ලෝ වෙන එක. සූනෝ AI එක සමහර ඩිවයිස් වලට පට්ට ස්ලෝ. ඉතින් කොහොම හරි මේක කොහොමත් විනාඩි 5ක් ඇතුළත වගේ ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපි දැන් මේ වගේ ලිරික්ස් ටික අර අපි කොපි කරගත්ත ලිරික්ස් ටික මේකට ලස්සනට පේස්ට් කරගන්න ඕන. ඊට පස්සේ අපි මෙතන ස්ටයිල් කියන එකෙන් අර අපි උඩ තිබ්බේ අපේ පොප් ෆන් කොමඩික් ඒකත් කොපි කරගෙන මෙතෙන්ට පේස්ට් කරගන්න ඕනේ. නැත්තම් ඒකත් මදි නම් ඔයාලට කැමති විදිහේ ඔයා songs ගැන හොඳට දන්නවා නම් ස්ටයිල් ගැන හොඳට දන්නවා නම් ඔයා තව ඔයාගේ ස්ටයිල් ටිකක් ඒකට දාන්න. එතකොට සින්දුව ලස්සනට එයි. ඉතින් මෙතන ඇඩ්වාන්ස් ඔප්ෂන් තියෙනවා. ඇඩ්වාන්ස් ඔප්ෂන් එකේ පළවෙනි එක තියෙන්නේ ඔයාගේ සින්දුව මේල්ද ෆීමේල්ද කියලා. ඊට පස්සේ දෙවෙනි එකේ ලිරික්ස් මෝඩ් එක ඔටෝද මැනුවල්ද කියලා. ඉතින් ඔටෝ කියන්නේ ඒගොල්ලෝම හදපි දාන ලිරික්ස්. ඉතින් ආයේ මෙතන සවුන්ඩ් බැලන්සින් තියෙනවා. මං ඉතින් සින්දුව කොමඩික් හින්දා මේල් කව එක තමයි තෝරන්නේ. සින්දුවේ ලිරික්ස් කියන්න වොයිස් ජෙනරේට් එක මේල් වලින් දීලා ඊට පස්සේ මං සින්දුව ජෙනරේට් කරනවා. කිව්වට මම්මත් නෙමෙයි සූනෝ අය තමයි ජෙනරේට් කරන්නේ. මම ජෙනරේට් කරන්නේ සූනෝ අයට කියනවා. ඉතින් සුළු මොහොතක් ඉවසා දරා සිටියට පස්සේ ওই වගේ ටැබ් හතරේ තමයි අපේ song full song එකේ track හතරම තියෙන්නේ. කලින් කිව්වා වගේ V5 preview දෙකයි V4.5 එකේ full song track දෙකයි. ඉතින් ඔය සින්දුව ජෙනරේට් කරන ටික වෙලාවක් යනවා. ජෙනරේට් කරනකම් පොඩ්ඩක් බලන් හිටියනම් හරි. ඉතින් ඒ වගේම කියන්න ඕන සූනෝ AI එකේ සින්දුවට දාන්න වෝල්පේපර් එකත් පට්ටම ලස්සන මාර්තුකාව විදිහට ලස්සනට ජෙනරේට් කරලා වෝල්පේපර් එකේ වෙනවා. ඕගොල්ලෝ හදාගත්ත ලිරික්ස් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක පේස් කරන්න. මොකද AI වලින් හදාගත්ත ලිරික්ස් වගේ නෙමෙයි මාත් ගොඩක් වෙලාවට දාන්නේ මං හදාගත්ත ලිරික්ස්. මොකද අපි පද ගලපනවට වඩා සිංහලෙන් අපේ AI ඇසිස්ටන්ට්ලා ගලපනවා ගොඩාක් වෙනස්. ඉතින් ওই වගේ සින්දු හතරම ලෝඩ් වෙනකන් හිටියට ගන්න පුළුවන්. ඉතින් සූනෝ එක අප්ඩේට් කරගන්න නම් ඕගොල්ලෝ මේ දවස්වල අප්ඩේට් කරගන්න. මොකද සූනෝ එකේ පැකේජස් දෙකක් තියෙනවා. monthly එකයි yearly එකයි. මේ දවස්වල yearly එකට 120ක ඩිස්කවුන්ට් එකක් යනවා. ඒ කියන්නේ $10ක් ගෙවන්න ඕනකට $8යි ගෙවන්න ඕන ඕගොල්ලෝ. ඉතින් කතාවෙන් කතාව කොහොම හරි ඔන්න ඔය වගේ preview 1 minute track එකෙන් දෙකම load වෙලා තියෙනවා. දැන් full song track දෙක තමයි load වෙන්න තියෙන්නේ අපිට. හරි ඉතින් දැන් song track හතරම load වෙලා ඉවරයි. දැන් අපි V5 preview බලමු. ගෙදරනි හඩයි
ඔරලෝසුව අටයි පොත දූවිල්ලෙන් දයිවෙන් මුදලයි මගේ මොල කියනවා පාඩම් කරපන් ඒත් ඇඟිල්ල ක්ලික් කරනවා පසු එන්න බෑ දැන් ගණන් හදන ඕනේ ඉතිහාසය බොඳයි ඒත් අලුත් ටික්ටොක් රින් දෙක එයාට වටිනයි නොබැලූ මැසේජ් 100ක් දීප්තිමත් එලියක් හෝම්වර්ක් එක අතීතයේ තිබ්බ පාණ්ඩයක් එයා තමයි සක්‍රීන් ක්වීන් ඩිජිටල් දැලක පැටලි නොකියව සන්ට්‍රෝල් කරනවා පාඩම් නැති නැටුමේ එල්ලියා මගේ කටහඬ තෝංකාර දෙනවා බෝම්බයක් වගේ ඒක අතෑරපන් තෝගේ බ්‍රේඩ්ස් පෙළ පාලියක් දෙයකෝ සෝ අවේ ඉඳ නැඳට හැමතැනම යදුවයි සෝන් එක අතට ඇලිලා කවදාවත් අතාරින්නේ නෑ එයා කියනවා මම රිසර්ච් කරනවා විහිළු බොරුවකෙත් බලාගෙන ඉන්නේ හිස් ඇස් වලින් පූස් වීඩියෝ වරෙන්දි කූඩය පිරිලා හරිම විශාලයි පිංග ගටික නිහජම ඉතින් එහෙම තමයි V5 preview එකක් තියෙන්නේ one song track එකක්. ඒ සින්දුව V4.5 එකට වඩා ලස්සනයි. ඒ වුණාට V4.5 එකෙත් කියන්න තරම් වැරදක් නැහැ. මේ වගේම මේක හිට් එකට ගහන්න වගේම සින්දුව ලස්සනට තියෙනවා. අපි දැන් V4.5 එකේ song එක play කරමු. ගෙදරනි හඬයි ඔරලෝසුව අටයි පොත දූවිල්ලෙන් දයිවයෙන් මුදලයි මගේ මොලේ කියනවා පාඩම් කරපන් ඉතින් ඔහොම තමයි V4.5 ඒ all sound track එකක් තියෙන්නේ. ඉතින් මම මේ පළවෙනි V4.5 එකේ set වෙන එකක් තමයි මම download කරගන්නේ. download කරන්න ඔතන තිත්තුණක් තියෙන more options button එක. more options button එක click කරලා download කියන එකේ MP3 audio කියන එක ප්‍රේම කරාම ඕගොල්ලන්ට download කරගන්න පුළුවන්. එතකොට message එකක් එනවා upgrade කරන්න කියලා. ඒත් ඉතින් මේගොල්ලෝ කොහොම හරි ඒගොල්ලන්ට වාසියක් කරගන්න තමයි හදන්නේ. ඒව ගැන බය වෙන්න එපා. යට තියෙන download anyway button එක ඔබන්න. එතකොට ඕගොල්ලන්ගේ සින්දුව ලස්සනට download වෙනවා. ඒ වගේම තමයි උඩ V5 preview එකකුත් download කරගන්නේ කොහොමද කියලා මම කියන්නම්. මේ වගේ සින්දුව උඩ ක්ලික් කරාම ඕගොල්ලොන්ට අර වගේම more options ටික හම්බ වෙනවා. ඒකේ download එකේ audio mp3 කියන මේව කරාම අර වගේ message එක එනවා. message එක ගණන් ගන්න නැතුව download anyway කරාම ඕගොල්ලොන්ගේ සින්දුව ලස්සනට එතන download වෙනවා. ඉතින් ආයේ විශේෂ දෙයක් තියෙනවා සූනෝ AI වල. සූනෝ AI වල හැමදාම ඕගොල්ලෝ සූනෝ AI එකට log වෙනවා නම් හැමදාම credit 20 ගානේ ඕගොල්ලෝගේ credit bank එකට add වෙනවා. ඒ credit මං කලින් කිව්වා වගේ එක සින්දුවකට credit ඕගොල්ලන්ට 10යි යන්නේ. ඉතින් මෙහෙම තමයි සූනෝ AI එකෙන් full song track එකක් හදන්නේ. ගිහින් එන්නම් ටටා බයි.